හොඳයි යාළුවනේ. අද අපි බලමු බුද්ධිමත් බූරුවා ගැන අලුත්ව AI tools tutorial series එකේ පළවෙනි වීඩියෝව. ඒ තමයි Google AI Studio එක පාවිච්චි කරලා කොහොමද ඔයාගේම ඇප් එකක් හදාගන්නේ කියලා. මුලින්ම මෙයාකාරයට ගිල්ලා Google එකේ Google AI Studio කියලා සර්ච් කරන්න. එතකොට ඔයාට මෙහෙම Google AI Studio එකේ ලින්ක් එකක් එවි. ඒක ක්ලික් කරන්න. ඒ එන වෙබ් පේජ් එකේ වම් අත පැත්තේ මෙහෙම build කියන ලින්ක් එකක් ඔයාලට දකින්න පුළුවන්. ඒකට ක්ලික් කරන්න. ඔයාට එතකොට ලැබෙවි පේජ් එකක්. ඒකේ තියෙනවා build your idea with Gemini කියලා ලොකුවට. මෙතනදී අපිට පුළුවන් අපි කැමතිම idea එකක් මේ text area එකේ ලියලා අපිට ඕන app එකක් හදාගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් I am feeling lucky කියන මේ බටන් එක ඔබලා AI විසින්ම දෙන එයාලා game idea එකක් develop කරගන්න. ඔයාට ඒ idea එක set වෙන්න නැත්නම් I am feeling lucky බටන් එක ඔබාගෙන යන්න වර කැමති idea කියන කම්මු. අපි දැන් උදාහරණයක් බලමු. ඔන්න මම ලස්සන idea එකක් තෝරගත්තා. මේ වගේ අදහසක්. ඔයා ගාව තියෙනවා ලස්සන ඇඳුමක්. හැබැයි ඔයාට අවබෝධයක් නැහැ මේ ඇඳුමත් එක්ක මම අඳින්නේ මොනවද කියලා. ඒකට ගැලපෙන සපත්තු මොනවද? ඔර්ලෝසු මොනවද? සන්ග්ලාස් දෙකක් දානවද නැද්ද කියලා. ඉතින් අපිට පුළුවන් මේ හදන ඇප් එක භාවිතා කරලා උරා ගාව තියෙන ඒ ඇඳුමේ ෆොටෝ එකක් ගහලා ඒක අප්ලෝඩ් කරලා මේ ඇඳුමත් එක්ක යන අනිත් ඇඳුම් ආයිත්තම් මොනවද කියලා බලන්න. මේකෙදින ඔයාලට ට්‍රිප් එකක් යද්දි, ෆන්ක්ෂන් එකකට යද්දි, මල ගෙදරක යද්දි, වෙඩිමකට බහිද්දි ගොඩක් වැදගත් වෙන ඇප් එකක් වේවි. එහෙනම් අපි මේ build බටන් එක ක්ලික් කරලා බලමු මේ ඇප් එක හැදෙන වෙටි. ඔයාලට පේනව නේද මෙන්න මේ විදිහට තමයි Google AI Studio එක මේ ඇප් එක build කරගෙන යන්නේ. ඔයාට කිසිම කෝඩින් දෙනමක් නොනි වෙන්නේ නැහැ. හරි අපි දැන් බලමු අපේ ගාව තියෙන ඇඳුමක ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා ඒකත් එක්ක යන ඇඳුම ආයිත්තක් මොනවද කියලා. යෙයි ඔන්න අපිට රෙකමෙන්ඩේෂන්ස් ලැබුණා. පුදුමයි නේද? ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ හිතේ තියෙන අයිඩියා එකක් Google AI Studio එක හරහා ඇප් එකක් බවට පරිවර්තනය කරන්න. ඔයාට කිසිම කෝඩින් දැනුමක් නැතුව. දැන් try කරලා බලන්න පුළුවන්. හදද්දි මොනවාරි ප්‍රශ්න આવොත් කමෙන්ට් කරන්න. මං ඉන්න උදව්වට. ඒ කොහොම වුණත් ඔයා හදපු ඇප් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. ඔබේ අදහස ලියන්න. subscribe කරන්න. ජය වේවා.